සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද වැව් මාළු හොද්දක් හදන්න යන්නේ. මම මාළු ටික කපලා හොදලා අරගෙන තියෙන්නේ මේ. මම මේකට කහ කුඩු එකතු කරගන්නවා මුලින්ම. ඊට පස්සේ ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ තමිරිස් කුඩු දාගන්නවා මේකට මෙහෙම. ඊළඟට මිරිස් තුන පහ බැදගෙන තමයි මේකට දාගන්නේ. දැන් මේකට මම මිරිස් කුඩු ගන්නවා. පස්සේ අපි ගන්නවා තුන පහ කුඩු. චාට් ටික රත් වෙන්න ඇරලා අපි තුන පහ මිරිස් කුඩු දාගත්ත ටික බැද ගන්නවා. අලු කරගන්න එපා ගොඩක්. යන්නම් පහනකට ගන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක enable කරලා තියාගන්න වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් නම් බැදලා තියෙන මිරිස් තුන පහ ටික. දැන් අපි මේකට මාළු එකට දාගන්නවා. දැන් මේක හොඳින් කවලම් කරගන්න මාළු ටිකේ තැවරෙන්න. දැන් කවලම් කරගෙන ඉවරයි. මේ විදිහට වළඳන් ලිපේ තියලා ටිකක් රත් වෙන්න අරින්න. මේ තියෙන මම කපාගත්තු ලුණු ලුණු තක්කාරි කරපිංචා රාම්පේ අමුමිරිස්. දැන් මේ රත් වෙච්ච වලදට මම පොල් තෙල් එකතු කරගන්නවා. ඊපස්සේ මුලින්ම සුදු ලුණු ටික බැද ගන්නවා තෙලේ. ළඟට අපි එකතු කරගන්නවා බීලුණු කපාගත්ත ඒවා ටික. අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න. bell icon එක enable කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි කපාගත්තු අමු මිරිස්, තක්කාරි ඒ ටික බෙද ගන්නවා තේනේ. ඊට පස්සේ අපි කරපිංචා රාම්පේ දා ගන්නවා මේකට. මේක පැත්‍රි ඉවරයි. දැන් අපි අර මාළු මිශ්‍රණය මේක වළඳට දා ගන්නවා. මම වළඳ පොඩි හින්දා මේ අතින් දාන්නේ 1 2. මේකට වතුර ටිකක් දා ගන්නවා තඹ ගන්න අපි මාළු එක. දැන් මේක වහලා තියාගෙන ටික වෙලාවක් දැන් දෙන්න. දැන් නම් දැන්විලා තියෙන මාළු එක. දැන් අපි මේක ඉවරයි. අපි ලිපින් ඉවත් කර ගන්නවා. ඒ කියන්නේ අපි හදාගත්තු මාළු එක. වැව් මාළු හදලා බලන්න ඔයාලා.